සුබ දවසක්. මම හිරුණි නෙත්මා. මම ආවේ කුරුණෑගල ඉඳලා. ඒ ලෙවල් වලින් පස්සේ මගේ උසස් අධ්‍යාපන කටයුතු ගැන මම හිතලා බලද්දි මම හිතුවා ජපානයට ස්ටුඩන්ට් වීසා යටතේ යනවා කියලා. ඊට පස්සේ මම ඒකට සුදුසු ආයතනයක් තෝරගන්නකොට මගේ යාළුවෙක් තමයි මට කිව්වේ සක්සස් ආයතනය ගැන. ඊට පස්සේ මම තාත්තත් එක්ක ඇවිල්ලා සක්සස් ඉන්ස්ටිටියුට් එකට ලහිරු සෙන්සෙත් එක්ක කතා බහ කරා. ඊට පස්සේ ලහිරු සෙන්සේ අපිට සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරා ස්ටුඩන්ට් වීසා කාණ්ඩය යටතේ යනකොට අපිට තියෙන ඕන සුදුසුකම් මොනවාද ඒ පිළිබඳව. ඊට පස්සේ මාව සක්සස් ආයතනයේ ක්ලාසස් වලට ජොයින් කරා. ඊට පස්සේ සෙන්සෙලා මාරම කැප්ටන්කින් අපිට අධ්‍යාපන කටයුතු සිදු කරා. සෙන්සෙලා අපිව ඉන්ටර්විව් එකට පවා අපිට ඉන්ටර්විව් ප්‍රැක්ටිස් ක්ලාසස් දාලා අපිව ඉන්ටර්විව් එකට ෆේස් කරන්න පුළුවන් තත්ත්වයකට අපිව පත් කරා. ස්ටාෆ් එක ගැන කිව්වොත් ස්ටාෆ් එකත් මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඒගොල්ලෝ අපි මොකක් හරි ප්‍රශ්නයක් ඒගොල්ලොත් එක්ක කතා කරොත් ඒගොල්ලෝ අපිට ඒ හැම තැනකදීම උදව් කරා. එතකොට අපේ ලියකියවිලි වැඩත් ඒගොල්ලෝ සමා කරලා දුන්නේ. ඉතින් මට දැන් එලිජිබිලිටි එක හම්බෙලා තියෙනවා 2025 අප්‍රේල් ඉන්ටේක් එකට. ඉතින් ඕගොල්ලොන්ගේ ජපාන් හීනයක් තියෙනවා නම් ජපාන් යන්න ඔයාලගේ අදහසක් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒකට සුදුසුම ආයතනය සක්සස් ආයතනය කියලා මම විශ්වාසයෙන් යුතුව කියනවා.